morning comrades. මේ මගේ YouTube channel එකේ නම. දැන් ගොඩක් අය හිතනවා ඇති ඇයි මේකට good morning comrades කියලා දාගත්තේ. ඒකට හේතුවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අලුත් වැඩක් පටන් ගන්නකොට මට නම් හිතෙන්නේ පටන් ගන්න කොයි මොහොතේද ඒ හැම වෙලාවෙම මේක අලුත් කියන එක. ඒ නිසා මට හිතෙන්නේ අලුත් කියන එකේ තව අර්ථයක් තමයි පටන් ගන්නවා කියන්නේ උදෑසනක් නේ. අපි උදේට දේවල් පටන් ගන්නවා. ඒ නිසා මට හිතෙනවා මේ good morning comrades කියන එක මගේ වැඩසටහනට මම මේවා වීඩියෝ ටික එකතු කරන්නේ තවල්ද රෑද නැත්නම් උදේද එහෙම නැත්නම් ගත්තොත් මධ්‍යම රාත්‍රියේද කියන එක අදාළ නැහැ. මම කියන්නේ ඔයාලත් එක්ක කතා කරන හැම මොහොතක්ම මට උදෑසනක්. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක මම මුලින්ම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ පැහැදිලි කිරීමක් කිරීමට. මට ටිකක් අමාරුයි කට වහගෙන ඉන්න. ඒ වගේම තමයි මට සමාජයට කතා කරන්න ඕනේ, සමාජයට මැදිහත් වෙන්න ඕනේ. ඒක කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙන දෙයක්. නමුත් ඒක ඉස්සර වගේ කවදා හරි දවසක කතා කරනවා කියලා බලාගෙන ඉන්න බෑ. හිතන හැම වෙලාවෙම මට ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ. ඒකට හේතු ගොඩක් තියෙනවා. අපිව පස්සේ කතා කරමු. කොහොම වෙතත් අද ඉඳන් මම මේ වීඩියෝ ටික නිකුත් කරනවා. වීඩියෝ ගොඩක් මම කරાવી. ගොඩක් දේවල් ඔයගොල්ලොත් එක්ක කතා කරાવી. හැබැයි කෙටියෙන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම good morning comrades කියන මගේ YouTube channel එක launch කරන්න වෙන්නේ මට මේ වගේ පැහැදිලි කිරීමක් එක්ක විශේෂයෙන්ම ගත්තොත් එහෙම සමාජය පිළිබඳව සමාජ දේශපාලනික ආර්ථික වෙන්නට පුළුවන් සංස්කෘතික වෙන්න පුළුවන් සමහරව සාහිත්‍යමය වෙන්න පුළුවන්. ඒ දේවල් පිළිබඳව මම කරන කතා බහ නැත්නම් මට හිතන දේවල් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න එක තමයි මේකේ අරමුණ. ඉතින් ඒ නිසා මම මුලින් ඉල්ලා හිටියා මේ good morning comrades කියන මගේ channel එක පිළිබඳව පැහැදිලි කිරීමක් මම Facebook එකේ කරා. ඒක කීප දෙනෙක්ම subscribe කරලා තිබුණා. නමුත් මම හිතන්නේ අදින් පස්සේ මම හැමෝගෙම ඉල්ලා හිටින්නේ මාව subscribe කරත් නැතත් මම කතා කරන්නේ මොනවද? ඒව සම්බන්ධයෙන් ඔයාලගේ ප්‍රතිචාරය මොකක්ද කියන එක මම දැනගන්න කැමතියි. ඒ නිසා අදින් පස්සේ පිටින් පිට මම එකතු කරන වීඩියෝ ක්ලිප්ස් බලන්න. ඒවා කොයිතරම් දුරකට සමාජයට වැඩදායකද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න. මම අවසන් කරන්නේ good morning comrades කියලා. තවත් ඉදිරියට ගියොත් එම ආයිබෝවන් මගේ සහෝදරවරුනි සහෝදරියනි. අපි හම්බෙමු අලුත් වීඩියෝ වලින්.